දස දෙසින් උදේ 7ට දෙස් විදෙස් කෙලිබිමේ පුවත් වාර්තාකරණය. අයිවන් සූදානම් දැස්සලක් ප්‍රිය ක්‍රීඩාලෝලි මෙතුරෙනි. ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගබිමේ තොරතුරු සොයන්නටයි ආදත් සූදානම. ඊ දවසේ ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගබිමේ පැවති තරගවලදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ බැංගලෝර රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විශිෂ්ට ගණනේලා තියුණු ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුණා. ඊ දවසේදී ප්‍රථම තරගය පැවැත්වුණේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර. එෙහිදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 9ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම. පන්දු වාර 20 අවසානයේදී ලකුණු 148ක් ලබා ගත්තා කඩලු 6කට. සනත් ජයසූරිය ඊයේ දවසේදී එතරම් සාර්ථක වන්නට අවකාශ වෙන් කරගන්නේ නැහැ. අශෝක් ඩින්ඩාගේ පන්දුවක් හමුවේ මොන් වැන් වයික් උඩ පන්දුවක් රැග් ගැනීමෙන් සනත් ජයසූරිය ලකුණු 6කට ඊයේ දවසේදී ක්‍රීඩා පිටින් ඉවත් වන්නේ. සචින් තෙන්ඩුල්කර් ලකුණු 34ක් ලබා ගන්නවා. ග්‍රැහම් නේපිය ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊයේ දවසේදී බිඳ වැටෙන මුම්බයි ඉන්දියන්ස් ඉනිමේ ගැලවුම්කාරයා බවට පත්වන්නේ පෝල් දුමිනි පන්දු 37ක් තුලදී නොදවි ලකුණු 52ක් එක්කාසු කරගන්නට සමත් වෙනවා. ඒ සඳහා අතිශය මනරම් 6/4ක් අන්තර්ගත කරන්නටත් පෝල් දුමිනි ඊයේ දවසේදී සමත් වෙනවා. ඊයේ දවසේදී කල්කටා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ඉෂාන් ශර්මා, අශෝක් දින්දා, ක්‍රිස් ගේල්, මුරලි කාර්තික්, අජිත් ආගාකා සහ බෙඩ් හොජ් එක කඩුල බැගින් බෙදා හදා ගන්නට සමත් වෙනවා. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහී ඉලක්කය වෙත යන්නට ක්‍රීඩා පිටිට ප්‍රවිෂ්ඨ වුණා. ක්‍රිස් ගේල් සහ සෞරව් ගංගුලි ඉතාමත් ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යවන්නට සහිර් ඛාන් ඊයේ දවසේදී සමත් වන්නේ. ඊයේ දවසේදී බ්‍රැඩ් හොජ් ලකුණු 73කුත් මොන් වැන් වයික් ලකුණු 32කුත් ලබා ගත්තත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ජයග්‍රහණය වෙත යන්නට තරම් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ඉනිම පන්දු වාර 20ක් අවසානයේදී ලකුණු 139යි කඩලු 6කට. පන්දු යැවීමේදී සහිර් ඛාන් ලකුණු 31කට කඩලු 3කුත්, ග්‍රැහම් නේපිය ලකුණු 27කට කඩලු 1කුත් දවා ගැනීමට සමත් වෙනවා. කෙසේ වුණත් ඊයේ දවසේදී ලකුණු 52ක් ලබාගත් පෝල් දුමිනි ඊයේ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන්නේ. ඊයේ දවසේ පැවති දෙවන තරගයේ බැංගලෝර රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සහ කිංස් 11 පංජාබ් කණ්ඩායම අතර තරගයේ පැවතුනේ ඩර්බන් නුවර ක්‍රීඩාංගණයේදී. මේ තරගයෙන් ලකුණු 8ක විශිෂ්ට ගණයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට බැංගලෝර රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් වුණා. කාසිවාසී දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී ලකුණු 145යි කඩලු 9කට, ජැකාලිස් ලකුණු 27යි, රොබින් උතපා ලකුණු 19යි, වැන්ඩර්මව් ලකුණු 35ක් ලබා ගන්නවා පන්දු 19කට. අංකට පිටිකරු ලෙසයි වැන්ඩර්මව් ක්‍රීඩා පිටිට ප්‍රවිෂ්ඨ වන්නේ. වේගවත් පිටිහාරම්භයක් දියත් කරමින් ලකුණු 35ක් ලබා ගනිමින් රොයල් චැලෙන්ජර්ස් ඉනිම ලකුණු 145ක් දක්වා ඉහළට ඔසවා තබනවා. ඊයේ දවසේදී පන්දු යැවීමේදී කිංස් 11 පංජාබ් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිදු වෙනවා. අතර ඉර්ෆාන් පතන ලකුණු 19කට කඩලු 2ක් දවා ගන්නවා. යූසුෆ් අබ්දුල්ලා ලකුණු 36කට කඩලු 4ක් ඊයේ දවසේදී දවා ගැනීමට සමත් වෙනවා. අබ්දුල්ලා ඒ කඩලු 4 දවා ගැනීමත් සමගම මෙතෙක් කඩලු සටහනේ ඉදිරියෙන් සිටි ලසිත් මාලිංග දෙවන තැනට තල්ලු කරමින් ප්‍රථම ස්ථානයට එන්නට යූසුෆ් අබ්දුල්ලා ඊයේ දවසේදී සමත් වෙනවා. ඊට අමතරව මේ තරගමාලාවේදී පන්දු භාග පන්දියාවන්නක ලෙස උපයෝගී කරගන්නා යුවරාජ් සිං ඊයේ දවසේදී සාර්ථක වෙනවා. කඩලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වෙනවා. යුවරාජ් සිං ලකුණු 22කට කඩලු 3ක් දවා ගැනීමට සමත් වෙනවා. යුවරාජ් සිංගේ කඩලු දැඩීමේ පිටිකරුවන් අතරේ රොබින් උත්තප්පා, ජැකාලිස් සහ මාක් බවුච් එකතු වෙනවා මේ කඩලු ත්‍රිත්වයේ අතරට. විශේෂයෙන්ම සිය 12 වන පන්දු වාරයේ තුලදී කඩලු 2ක් දවා ගන්නවා යුවරාජ් සිං. ඉන් අනතුරුව 14 වන පන්දු වාරයේ ප්‍රථම පන්දුව තුලදීම බවුච් කඩලු මුවා කිරීමේ වරදට හසු කර ගැනීම තුලයි කඩලු ත්‍රිත්වයේ යුවරාජ් සිංට හිමි වන්නේ. කෙසේ වුණත් මේ IPL තරගමාලාවක් තුලදී කඩලු ත්‍රිත්වයක් ලබාගත් 4 වන අවස්ථාව ලෙස යුවරාජ් සිං ඉතිහාසයට එකතු වෙනු ඇති. කිංස් 11 පංජාබ් කණ්ඩායමේ ඉලක්කය ලකුණු 146ක් පන්දු වාර 20 තුලදී. නමුත් කිංස් 11 පංජාබ් කණ්ඩායම පන්දු වාර 20 දී ලබා ගන්නේ කඩලු 7ක් දෙවි ලකුණු 137ක් පමණයි. යලිත් පිටෙන්ද සාර්ථක වෙන යුවරාජ් සිං ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වෙනවා. පන්දු 34ක් තුලදී 6/4ක් සමගින් කරන් ගෝයල් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වෙනවා. මේ පිටිකරුවන් යුගලයේ අතරේ ලකුණු 70ක සම්බන්ධතාවය
ශූන්‍යතාවයක් ඊයේ දවසේදී ගොඩනැං වෙනවා. කෙසේ වුණත් කුමාර සංගක්කාර ලකුණු 17කුත් මහේලි ජයවර්ධන ලකුණු 19කුත් එකාසු කරන්නට සමත් වෙනවා. මේ සියල්ල ප්‍රමාණවත් වන්නේ නැහැ කිංස් 11 පංජාබ් කණ්ඩායමට ජයග්‍රහණය වෙත යන්නට තරම්. ඊයේ දවසේදී ප්‍රවීන් කුමාර ලකුණු 27කට කඩලු 2කුත් අනිල් කුම්බ්ලේ ලකුණු 25කට කඩලු 2කුත් වැන්ඩර් මව් ලකුණු 22කට කඩලු 2කුත් දවා ගැනීමට සමත් වෙනවා. තරගයේ වීරයා සම්මානයේ කඩලු 30ක් සහ අර්ධ ශතකයක් ලබාගත් යුවරාජ් සිංටයි හිමි වන්නේ. ප්‍රසාද ලකුණු සටහන අතරේ ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම පෙරමුණ ගන්නවා. ප්‍රසාද ලකුණු 8ක් සමගින් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8යි දෙවන ස්ථානයේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ඩෙකන් චාර්ජර්ස් පෙරමුණේ සිටිනවා. ඒ නිසායි ඔවුන් ප්‍රථම ස්ථානයට පත්වන්නේ. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 7යි 4 වෙනි ස්ථානයේ කිංස් 11 පංජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6යි ඔවුන් සිටින්නේ 4 වෙනි ස්ථානයේ. විශේෂයෙන්ම මේ තරගමාලාවේ සෑම කණ්ඩායමක්ම අනෙක් සෑම කණ්ඩායමක් සමගම තරග දෙකකට තරග වදින්නට නියමිතයි මූලික වටයේදී. ඒ අනුව මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග 14කට මුහුණ දී යුතුයි. කෙසේ වුණත් අද දවසේදී පැවැත්වෙන තරග දෙසටයි අවධානය යොමු කරන්නට සූදානම්. අද දවසේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 4ට තරගමාලාවේ 25 වන තරගයේ ඇඩම් ගිල්ක්‍රිස්ගේ නායකත්වයෙන් ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම සහ ෂේන් වෝන්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම අතර පෝර්ට් එලිසබෙත් නුවරදී ආරම්භ වීමට නියමිතයි. අද දවසේදී දෙවන තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වන්නට නියමිත. මහේන්ද්‍ර සිං ධෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ විරේන්ද්‍ර සෙවාග්ගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර විශේෂයෙන්ම දෙවන තරගයේදී ශ්‍රී ලංකාවේ නියෝජනයේ සතුයි. එහිදී චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම මුත්තයා මුරලිදර නියෝජනය කරද්දී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම තිලකරත්න දිල්ෂාන් නියෝජනය කරන්නට නියමිතයි. මෙතෙක් තරගාවලියේ අර්ධ ශතක 3කට හිමිකම් කියන ක්‍රීඩකයා තිලකරත්න දිල්ෂාන් මේ තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ටයි ආරම්භ වීමට නියමිතයි. දස දෙසින් උදේ 7ට හඩ්සන් සමරසිංහ ඉදිරිපත් කරන දස දෙසින් 7ට දැන අවසන්.